හායි යාළුවනි. ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? හොඳින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මම දැක්කා TikTok එකේ, YouTube එකේ, Facebook එකේ ට්‍රෙන්ඩින් වෙලා තියෙන වීඩියෝ එකක් චීස් කේක් හදනවා කියලා එකක්. ඉතින් මටත් හිතුණා ඒක මාත් කරලා බලන්න ඕන කියලා. ඉතින් මම ඒකට ගෙනාව අවශ්‍ය දේ මේ කිරි එකක්. සෙට් කිරි කියලා තියෙන එකේ. යෝගට් එකද එහෙම නැත්නම් මේක කිරි එකද කියන දන්නේ නැහැ. සෙට් කිරි කියලා තමයි තියෙන්නේ. හරිද? සමහරක් අය මේ කිරි වලින් හදනවා දැක්ක සමහරක් අය මේ කියන්නේ මුදව කිරි වලින් හදනවා දැක්ක සමහරක් අය යෝගට් වලින් හදනවා දැක්කා. ඉතින් මේ ඔක්කොටම හරියන්න මම මේක ගෙනාවා. එතකොට ඊළඟට ඕන නයිස් එකක්. නයිස් පැකට් එකක්. ඉතින් යාළුවනි ඒකත් ගෙනාවා. ඕන්නේ කිරි එකයි නයිස් එකයි ගෙනාවා. දැන් අපි කොහොමද ඒක හදන්නේ කියලා වීඩියෝස් වල ගියපු විදිහටම හදලා බලමු. ඒක එච්චර දෙයක් නෙවෙයි බොහොම ශනික දෙයක් විදිහට තමයි මම දැක්කේ. ඉතින් අපිත් කරලා බලමු. මම හරි ආස කෑමක්. හරි ආසයි අප්පා. කිරි කන්න මම හරි කැමති. යෝගට් කන්න මම ගොඩක් ආසයි. ඉන්නේ යාළුවනේ. එක්ස්පයරි ඩේට් එක බලමු අපි 2026 නිෂ්පාදිත දිනය 2026 2/6 එක්ස්පයරි වෙනවා මාසයක් තියෙනවා මාසයක් නෑ තා තියෙනවා සති 3ක් විතර නේද දෙකක් තියෙනවා කණ්ඩමයි හිතෙන්නේ හැබැයි ගෙනාව වැඩි කරන්නේ නැතුව කණ්ඩම හිතෙනවා සුවඳයි අප්පා මම හරි පෙරේතයි කිරි යෝගට් කන්න ඉතින් මේ කණ්ඩම හිතෙනවා ඒ උනාට ඉතින් මං ගෙනාවේ වීඩියෝ එකක් කරන්නනේ ඒක නිසා ඉතින් වීඩියෝ එකක් කරනවා කියලා හිතනවා දැන් මේ අරගෙන ආවේ මම දුර ක්ලාස් දාලා එන ගම මේ කඩෙන් අරගෙන ආවා දැන් අපි ඒක හදමුනේ දැන් බිස්කට් එකක් චීස් කේක් කියලා තමයි කියන්නේ චීස් යෝගට් නෙමෙයි චීස් කේක් හදනවා කියලා තමයි මේක මම දැක්කේ නා වීඩියෝස් වල චීස් කේක් වෙයිද එහෙම නැත්නම් නයිස් කේක් වෙයිද දන්නේ නයිස් එකයි කිරි එකයි ගෙනාවා නයිස් කේක් වෙයිද චීස් කේක් වෙයිද නයිස් කිරි වෙයිද මොනවා ඒක දන්නේ නැහැ දැන් අපි කඩලා දැන් යාළුවනේ මොනම එකකින් අර කියලා තියෙන විදිහට දාන්න යන්නේ. මොනම තමයි කියලා තියෙන්නේ. හැබැයි උස වැඩි ඉඳන්නේ. බලමු වහන්න පුළුවන්ද කියලා. වහන්න බෑනේ. එහෙනම් කඩන්න වෙනවා. කඩලා දාන්නේ. ඉඳ තියෙන විදිහට. ඔයාලට පේනව නේද මං කරන? අපි දෙකට කඩ දාමු නේද? කඩ එතකොට දාන්න ලේසි. නැත්තම් මට හිතෙනවා මේ එහෙම දාපුවම හැමතැනටම දාන්න පුළුවන් මේ. ඔයාලට පේනව නේද? යාළුවනේ ලයිට් යනවා එනවා. ලයිට් නෙමෙයි කරන්ට් එක යනවා එනවා.
යාළුවනේ මේක මේ නයිස්ම දාන්නේ. ට්‍රෙන්ඩ් එකේ විදිහට නම් නයිස්මයි දාන්නේ. ඒක මට මහ ප්‍රශ්නයක්. නයිස්ම දාන්නේ ඇයි කියලා. නයිස් කේක් එකක්. චීස් කේක් එකකටයි නයිස් දාන්නේ ඇයි කියලා. ඒක නම් පේලිකාව. චීස් කේක් වලට නයිස් දාන්නේ. මේක මම දැක්ක විදිහට නම් මේක තියන්න ඕන පැය 12ක්ද 24ක්ද මම දන්නේ. මට හිතෙන්නේ 12ක්ද 24ක්ද මම දන්නේ. මේක උඩට එනවනේ ඇතුළට දානකොට යාළුවනේ මේ. කියන්නේ කිරි උඩට එනවා බිස්කට් එක ඇතුළට දානකොට. කඩන්න නැතුව මම දැන් මේ අනිත් පැත්තට දාන්නේ. මේ කිරි උඩට එනවනේ ඇයි? දන්නේ මොකද්ද වෙන්නේ කියලා. කොහොමයි නේද බලන්න. අනේ එහෙම වෙන්නේ. කොහොම හරි මේ කරනවා. ඔයගොල්ලන්ට පේනව නේද? බිස්කට් ටික නම් ඉවරයි යාළුවනේ. මේ සේරම දැම්මා. පොඩි කෑල්ලක් මං කෑවා. අනිත් ඔක්කොම දැම්මා. ඉතින් මේ බලන්නකෝ. ඒක ඇතුළට දානකොට මේ බිස්කට් ඇතුළට දානකොට මේ ඉන්නවා. හැබැයි මම සමහරක් වීඩියෝ වල නම් හැබැයි දැක්කා මෙහෙම උඩට එනවා දැක්කා. ඉතින් මේක නයිස් කේක් එකක් වෙයිද චීස් කේක් එකක් වෙයිද දන්නේ මේ විදිහට තමයි තිබුණේ. මේ විදිහට නයිස් පැකට් එක මේක ඇතුළට මෙහෙම දාලා පැය 12ක් හරි 24ක් හරි ෆ්‍රිජ් එකේ තියන්න ඕන. ඊට පස්සේ අරගෙන කණ එක තමයි තියෙන්නේ. එතකොට තමයි රස බලන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕන්න මමත් දැන් කරා මෙන්න ඇතුළට දැම්ම දානකොට මේ උඩට එනවා මේ කිරි එක උඩට එනවා. ඉතින් දැන් මේක මේ තව පුළුවන් ඇතුළට මේ මෙහෙම පුළුවන්. මම යාළුවනේ ලොකු වේදමක් ගියෙත් නෑ යාළුවනේ. බොහොම පොඩි වේදමක් ගියේ. අපි චීස් කේක් කනවා කියලා එළියෙන් කනකොට කොච්චර ලොකු වේදමක්ද නේද? මට ගියේ බිස්කට් එක 110යි. මෙතන පේනවද දන්නවද? මේ නයිස් පොඩි එකට 110යි. කිරි එකට 350ද 330ද කියලා මට පේන්නේ නැහැ. 350 330ද කියලා මට පේන්නේ. මට චූටි අකුරු පේන්නේ නැහැ. ඒක නිසා චූටි ඉලක්ක පේන්නේ නැහැ. 350යි හරි 330යි හරි. මේ චූටියට තියෙන 330ද 50ද කියලා පේන්නේ. ඉතින් එච්චරයි ගියේ. දැන් මේක වහලා පැය 12ක් ෆ්‍රිජ් එකේ තියෙනවා. වහන්න බෑනේ. බෑ ඇරෙනවා. දැන් අර කිරියක උඩට එනවා අර මේවා දැම්මට පස්සේ. නයිස්. දැන් මම කරන්නේ මේකේ ගහලා තියුණා වටේට සෙලෝ ටේප් වගේක්. මාත් ඒක ගහනවා. මේක යාළුවනේ මේක ගහලමයි තිබුණේ වටේට මේක. ඔයාලා දකින්න නැතිනේ මම ගලවනවා. අපි ඒකමයි ගහමු නේද? හැබැයි ගලවෙන්නේ නැහැ.
ගහලා බලමු පැය 12කට පස්සේ චීස් කේක් එක කොහොමද කියලා. අපිට යාළුවනේ මම ගහලා දැන් මේක මම ෆ්‍රිජ් එකේ තියනවා පැය 12ක්. පැය 12ක් කියන්නේ අපි තියුනේ. පැය 16ක් විතර තියමු පැය 12ක් කියලා කිව්වට. තියලා බලමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හායි යාළුවනේ. ඔයාලට ඊයේ මම චීස් කේක් එක හදන හැටි පෙන්නුවානේ. අර දැන් යන ට්‍රෙන්ඩ් එක. මට යාළුවනේ දැන් ඊයේ එක පැය 12ක් හරි ගියා. ඊයේ තමයි මම ඒක ඔයගොල්ලන්ට පෙන්නුවේ. දැන් අද තව දවසක් මං ඒක පැය 12කින් විතර එළියට අරගෙන ඒක පෙන්නන්නම් කියලා ඔයාලට කිව්වට මගේ පැය 12 හරියනකොට රෑ 10 විතර වෙනවා. එතකොට මම සාමාන්‍යයෙන් 7-8 වෙනකොට නිදා ගන්න කෙනෙක්. එතකොට මට පැය 12 හරියනකන් ඉන්න බැරි වුණා. ඉතින් යාළුවනේ දැන් අද උදේ තමයි මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඒක දැන් කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා. අපි ඒක බලමුනේ. එතකොට මට මේක ඉවර කරන්නත් පුළුවන් වීඩියෝ එක. අපි බලමු ඒක මොකද වෙලා තියෙන්නේ කියලා. මේක එළියට ගත්තා. දැන් බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා. මම එළියට ගත්තා. ඊයේ මම අර උඩට එනයි කියලා මම ඉස්සර සෙලෝ ටේප් එකකුත් ගැහුවානේ කප් එකට. ඒකට යාළුවනේ දැන් එනවනේ කප්පරක් කරගෙන. හඳ පොත් අරගෙන දැන් යාළුවනේ මම මේක ඕපන් කරගන්න හදන්නේ. බලමු චීස් කේක්ද නයිස් කේක්ද කියලා. මට මේක ඊයේ කරගන්න බැරි නෑ. මට පැය 12 හරියන්නේ බෑ වෙලා. බලමු දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. හරි ඕපන් කරන්න. ඔයාලන්ට මේක පේනවද දන්නේ නැහැ මාව. එහෙම තමයි කියන්නේ. ඔයාලන්ට පේනවද? දැන් මේක චීස්ද නයිස්ද මොකක්ද කියලා දන්නේ නැහැ. මම හැන්දක් ගත්තා. දැන් බලමු අපි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ හැන්ද බැරි වෙයි. පිටතර හැන්දක් ගමු නේද? ප්ලාස්ටික් හැන්දෙන් බැරි වෙයි. අපි යාළුවනේ දැන් බලමු. චුට්ටක් කාලා බලමු නේද? අපනම් ඒක රහනේ අනේ චීස් ද මොනවද දන්නේ මම නයිස් රස නම් එනවා. මට නම් රස නැහැ. ඒ උනාට කන්න පුළුවන්. ඒ උනාට ඒ කියන චීස් රහක් නම් එන්නේ නැහැ. මට එන්නේ කිරි නයිසොලි රස තමයි. ඉතින් යාළුවනේ මොනම තමයි ට්‍රෙන්ඩින් එකට ගියපු එක හැදුවේ. මම චීස් කේක් කාලා තියෙනවා හැබැයි
මෙහෙම කියන රසක් ඒ කාපු චීස් කේක් රස මේකෙන් නම් ආවේ නෑ. ඉතින් ඒක වෛරල් වුණ නිසා මේ වීඩියෝ කියන්නේ මේ නයිස් බිස්කට් එක දාලා මේ කිරියකට දාලා මේ හදන මේක වෛරල් වුණ නිසා ඉතින් මම ඔන්න ආසාවට බැලුවා. නමුත් ඉතින් රස නෑ වෙනම නයිස් බිස්කට් එක කාලා කිරි කෑවත් එකයි මේ දෙක එකට කෑවත් එකයි කියන එක තමයි මට නම් දැනෙන්නේ. කියන තරම් රසක් නෑ. ගොඩාක් වීඩියෝස් වල පෙන්නනවා මේක කාලා හරි රසයි කියලා පෙන්නනවා චීස් රහයිනවා කියලා. ගොඩක් වීඩියෝස් වල මම දැක්කා. අනේ මට නම් එහෙම ආවේ නෑ. ඇත්ත කියන්න එපා. එහෙම එකක් නෑ. නයිස් බිස්කට් එකයි චීසු එකට කෑවත් එකයි දෙක වෙන වෙනම කෑවත් එකයි ඒ රහ තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ මම දැන් මේක පෙන්නුවා. හරි ඉවරයි. අදට නවතින්නම්. ඔයාලා හැමෝටම BSPටයි ආයි දවසක හම්බ වෙමු. මම ඔයගොල්ලන්ට මේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. ඔයාලට ලස්සනයි දන්නේ මේ මම එක ගේන්නම්කෝ. එහෙනම් අදට කියලා ඉන්න BSP පිටයි ඔක්කොටම